බොහෝ දෙනෙක් කැමති විෂයක් තමයි গুপ্ত ශාස්ත්‍රය. එහෙම නැත්නම් গুপ্ත විද්‍යාව වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තවත් පිරිසක් මේක විශ්ව ශක්තිය එක්ක කරන ගනුදෙනුවක් විදිහට හඳුන්වනවා. මේ කොහොම කරත් මේ නොපෙනෙන අద్භූත ශක්තියක් ගැන බොහෝ තැන්වල තොරතුරු කතා බහ වෙනවා. මේක පිටරටත් ඒ විදිහටම තියෙනවා. දැන් මේක එක පැත්තක පිරිසක් කියනවා ඇත්තක්, තවත් පිරිසක් කියනවා මේක බොරුවක්, තවත් පිරිසක් මේක විද්‍යාවක්, තවත් පිරිසක් මේක මිත්‍යාවක් කියලා හඳුන්වනවා. මේ කරුණු කාරණා අතරේ මැද තැනක ඉඳගෙන මේ ගැන කතා බහ කරන්න ලංකා වොයිස් ටීවී මැදිරියට අපි විශේෂ කෙනෙක්ට ආරාධනා කළා. දහස් සංඛ්‍යාත පිරිසකට ඔවුන්ගේ දුකට පිහිටවන කෙනෙක් ලෙස තමයි මෙතුමා ප්‍රසිද්ධ. අයිබෝන් සුබ දැසනක්. අයිබෝන්. දැන් කොහොමද මම ඔබතුමාව හඳුන්වන්න ඕනේ? මට තියෙන මුලින්ම තියෙන ප්‍රශ්නේ ඒක. ඔව්. මගේ නම රංජිත් විජේසිංහ. මට කුඩා කාලේ ඉඳලම ගොඩක් දෙනෙක් කතා කරන්නේ සාදු කියලා. මොකද මන්ත්‍රාස්ත්‍රය පිළිබඳව කුඩා කාලේ ඉඳන් හදාරපු නිසා මිනිස්සු විසින් නමක් යොදාගත්තා සාදු කියලා. ඒ නම තමයි දැනට පාවිච්චි වෙන්නේ. හොඳයි. මොරන්නවත්තේ සාදු. හරියට සාදු. හරි. මාත් මෙතන ඉඳලා ඒ නම පාවිච්චි කරනවා. මොරන්නවත්තේ සාදු විශාල පිරිසකට තමන්ගේ පින්බිම හරහා තමන්ගේ දේවාලය හරහා ඔවුන්ගේ දුකට පිහිටවන කෙනෙක් විදිහට තමයි ප්‍රසිද්ධ. මම මුලින්ම ඔබෙන් දැනගන්න කැමතියි මොකද්ද මේ දේව සංකල්පය කියන්නේ? දෙවියෝ ඉන්නවද මේ ලෝකේ? දෙවියෝ ඔබ දැකලා තියෙනවද? ඔව්. මුලින්ම සඳහන් කරන්න ඕනේ දේව සංකල්පය කියලා කියන්නේ මානව ශිෂ්ටාචාරය පැවතිච්ච දා ඉඳලා මේ මොහොත දක්වාම දෙවියෝ කියන සංකල්පයේ මිනිස්සු අදහනවා. ඒකට හේතුව තමයි ඉස්සර ඒ මානව ශිෂ්ටාචාරය පටන් ගත්ත කාලේ ඉඳලම පරිසරයත් එක්කලා මිනිස්සු කුඩුම්බු හදාගත්තා. සබාදමත් එක්ක කුඩුම්බු හදාගත්තා. එතකොට ඒ කුඩුම්බු කියලා කියන්නේ පෞල් ජීවිත ගත කරන්න මිනිස්සු සූදානම්. එතකොට මිනිස්සුන්ට ඇත්තටම බය සැක සංකා මතුවෙන්න පටන් ගත්තා. ඒකත් එක්කම තමයි ඒ කට්ටිය දෙවියෝ කියලා කොටසක් නිර්මාණය කරගෙන එතන ඉඳලා තමයි ඇත්තටම ශිෂ්ටාචාරය පටන් ගත්ත කියලා අපි විශ්වාස කරන්නේ. ඒතර ඔබ හිතන විදිහට ඔබේ ඔය গুপ্ত ශාස්ත්‍රයේදී, ඔබේ මන්ත්‍ර ශාස්ත්‍රයේදී, ඔබේ ඔය ගුරුකම් කටයුතු වලදී දෙවියන්ගේ සම්බන්ධ වීමක් වෙනවද? දෙවියන් එක්ක ගනුදෙනු කිරීමක් වෙනවද? දෙවියෝ ඔබට කතා කරනවද කොහොමද? දෙවියෝ කියලා කොට්ටාසයක් ඇත්තටම මමත් එක්ක නම් කවුරුවත් දෙවියෝ කතා කරලා නැහැ. මිනිස්සු කියනවා එහෙම කතා කරනවා කියලා. මට නම් එහෙම සම්බන්ධතාවක් නැහැ. නමුත් ඒ තුලත් පොඩි පොඩි රහස් කටයුතු තියෙනවා. ඒ ඔක්කොම මට මෙතෙන්ද කියන්න බෑ. ඒකේ ඇත්තටම තියෙන්නේ දෙවියෝ කියලා කොටසක් කියලා කියන්නේ හඳුන්වන්නේ මිනිස් භවයේ එහා පැත්තට ගිය කොටසකට තමයි දේවත්වය කියලා කියන්නේ. එතකොට මේ ගුරුකම් ශාස්ත්‍රයේදී, গুপ্ত ශාස්ත්‍රයේදී මේක බැඳීමක් වෙන්නද? කොහොමද මේ මිනිස්සුන්ට පිට වෙන්නේ? මේක මෙහෙම දෙයක් තියෙනවා. අපි මේ ශාස්ත්‍රයක් කියලා කියන්නේ යම් කෙනෙක් ඉගෙන ගන්න ඕන කරුණක්. ඒක ඉගෙන ගත්තාම තමයි ඒක ඉදිරියට කරගෙන යන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතුව යම්කිසි බලවේගයක් ආවයි කියලා එහෙම ඉදිරියට මේ ගමන යන්න අමාරුයි. ඒක නිසා ඒකට පරිණතභාවයක් තියෙන මොකක් හරි දැනීමක් තියෙන අඩිතාලමක් මුලින්ම ඒකට අවශ්‍ය වෙනවා මේ ගමන ඉස්සරහට යන්න නම්. ඒකට දැන් මේ මිනිස්සු අතරේ දෙවියෝ ගැන තියෙන වැරදි මතමතාන්තර රාශියක් තියෙනව නේද සඳහන්? අනිවාර්යයෙන්ම තියෙනවා. අනිවාර්යයෙන්ම තියෙනවා. මොන වගේ වද කියන්නේ අපිට නිකන් දැන් අපි උදාහරණයක් කිව්වොත් අපි යම්කිසි දේවාලයකට ගියහම ඒ දේවාලය ඉස්සරහා ගොඩාක් දෙනෙක් නිකන් පිස්සු වගේ දඟලනවා. නටනවා. එතකොට හූ කියනවා. කෑ ගහනවා. ආරූඪ වෙනවා. එවැනි දේවල් ගොඩක් අපිට දකින්න ලැබෙනවා. ඉතින් එතකොට අපි යම්සි එයාගෙන් ඇහුවොත් එහෙම ඇයි වහම වෙන්නේ කියලා ඇහුවොත් එයා අපිට දෙන උත්තරය තමයි මට දෙවියෝ ආරූඪ වුණා කියලා. දෙවියෝ මට වැහුණා කියලා. එහෙම දෙයක් අපේ ඉගෙනගත්තු දේ නම් එහෙම දෙයක් නැහැ. ඒක ඇත්තටම අපි විශ්වාස කරන්නේ තවත් අර මිනිස්සුන්ගේ ආකර්ෂණය දිනා ගන්න එහෙම කරනවද කියලා අපිට සැකයක් මතුවෙනවා. මානසික ව්‍යාධියක් වෙනවා. මානසික එහෙම දෙයක්ත් වෙන්න පුළුවන්. ඇයි එතකොට දෙවියන්ට පූජාවට්ටියක් තියන්නේ? පූජාවට්ටියක්ම තියන්නේ ඇයි දෙවියෝ? ඔව් පූජාවට්ටියක් කියලා කියන්නේ දෙවියෝ කියලා කියන්නේ උතුම් කෙනෙක් හැටියට අපි විශ්වාස කරන්නේ.
ඒ උතුම් කෙනාට අපි දෙන්න ඕනේ අපිට පුළුවන් හැටියේ උතුම්ම දෙයක්. එතකොට ලෝක ස්වභාව ධර්මය අනුව තමයි මේ විශ්වය තුලින් තමයි මේ සියලු පළතුරු නිර්මාණය වෙන්නේ. ඒ නිර්මාණය වෙන පළතුරු අපිට අපේ හිතේ හැටියට අපි ඒක පිරිසිදුව සෝදලා ගහෙන් කඩලා ගෙනල්ලා අපේ උත්තමයන්ට උපරිම ලෙවල් එකෙන් තමයි අපි ඒක දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා තමයි පළතුරු පූජාවක් දෙවියන්ට උපසිද්ධ කරන්නේ. දෙවෙනි එක තමයි මුළුතැන් පූජාව. මුළුතැන් පූජාව කියලා කියන්නේ මුංගට කඩල කව්පි අනාදී දේවල් එක් රැස් කරලා එතකොට මේ පැණි වගේ දේවල් ඒකට යොමු කරලා එවැනි දේවලුත් දෙවියන්ට පූජා කරනවා. මොකද ඒවා යොමු කරන්නේ දෙවියන්ට ඒක උපරිම ගෞරවයක් වශයෙන් තමයි ඒක පූජාවට ලක් වෙන්නේ. දැන් අපි දකිනවා මුළුතැන් පූජාව තැන්පත් කරන්නේ. දැන් අපි දකිනවා ගෙවල් වල දෙවියෝ අදහනවා, සමහර කට්ටිය පහන තියනවා, මේ වගේ දේවල් කරනවා. සිද්ධ සූනියම් දෙවියන්ට වෙන්න පුළුවන් විවිධ දේවතාවුන් වහන්සේලාට. එතකොට දේවාලයක්ම ඕනද දෙවියෝ අදහන්න කොහොමද ඒක? දේවාලයක්ම අවශ්‍ය නැහැ දෙවියෝ අදහන්න. සිතේ ශක්තිය තියෙන ඕනම කෙනෙකුට පුළුවන් තමුන්ට පුළුවන් දේවත්වයටපත් වෙන්න. හිත දේවාලයක් කරගන්න. හිත දේවාලයක් කරගන්න පුළුවන්. හොඳයි. තව එකක් තියෙනවා මට අහන්න ප්‍රශ්නයක්. සාමාන්‍යයෙන් අපි දකින දේවගැතිවරු, කපු මහත්තුරුවරු අපි දකිනවා වෙනස්ම ඇඳුමක් අඳගෙන. හැබැයි ඔබ අද ෂර්ට් එකක් ඇඳලා ඩෙනිමක් ඇඳලා සපත්තු දෙකක් දාලා ඇවිල්ලා ඉන්නවා. මොකද්ද මේකේ වෙනස? වැඩකාරයෝ කියන්නේ මේ කමිසකින් කලිසමකින් මනින්න පුළුවන් කට්ටිය නෙමෙයි. එයා යම්කිසි ශිල්පයක් දැනගත්තාන් පස්සේ ඇත්තට මෙයා පුදුම නිහතමානී මිනිස්සෙක් බවට පත් වෙනවා. මේ මොකද එයාට එතනින් එහා එයා දන්නවා මට මෙතනින් එහා දෙයක් මට නැහැ කියන එක එයා දන්නවා. ඒ නිසා එයාට අමුතුවෙන් රතු අඳින්න, කහ අඳින්න, කොළ අඳින්න එහෙම කියලා එකක් නැහැ. ඒ නිසා තමයි මම මේ ලස්සනට මෙහෙම ආවේ. ලස්සනයි. ඇත්තටම. හොඳයි. ගුප්ත ශාස්ත්‍රය ඇසුරේ ඔහු කරපු ප්‍රාතිහාර්යයන් බොහොමයක් තියෙනවා. ඒව ගැනත් අපි ඔබත් එක්ක බෙදා හදා ගන්නවා. ලංකා වොයිස් ටීවිත් එක්ක රැඳිලා ඉන්න.